අන්න අපි දැන් ගම්පලින් පිටත් වෙලා ගම්පල ඔය මැණික්තිවල පාරේ නැත්නම් කුරුඳුවත්ත පාරෙන් ඇවිල්ලා කල්කඩුල්ල කියන හන්දියෙන් දකුණට හැරිලා උඩුවැල්ල කියන පාර තමයි දැන් මේ යන්නේ. අපි දැන් මේ ඉන්නේ උඩුවැල්ල කියන ප්‍රදේශේ. ඒකට මේ උඩුවැල්ල ප්‍රදේශයේ තමයි මේ අසුපිනි ඇල්ල පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ වගේම උඩුවැල්ල ප්‍රදේශයෙන් තමයි මහාවය ආරම්භ වෙන උල්පත මුල් තිය සීරාව පටන් ගන්නෙ ඔය මේ උඩුවැල්ල ප්‍රදේශේ. ඉතින් අපි දැන් ඉන්නේ උඩුවැල්ල ප්‍රදේශේ. තව පොඩි දුරයි යන්න ඕනේ මේ අසුපිනි ඇල්ල බලන්න. කොහොම පොඩි පාරක් දුෂ්කර මාර්ගයක්. ඉතින් මේක යන්න ඕනේ. එමිට ගිහිල්ලා බලමු. දැන් ඔය මේ අසුපිනි ඇල්ල බොහොම ප්‍රසිද්ධ ඇල්ලක් වුණාට ඒකේ නම හැදිච්ච විදිය ජනප්‍රවාදය එන්නේ බොහොම ඛේදනීය කතාවක් විදියට. ඉතින් මේ ඛේදනීය කතාව මොකක්ද කියලා මම අසුපිනි ඇල්ල ගාවට ගියාට පස්සේ ඔයාලට කියන්න. බොහොම පොඩි දුරයි දෙන්න අපි ඉක්මනට ඇල්ල ගාවට ගිහිල්ලා බලමු. ඔන්න අපි ආවා අසුපිනි ඇල්ලට. අර ඈතින් පේන්නේ අසුපිනි ඇල්ල. මම දැකපු ලස්සනම දිය ඇල්ලක්. මම දැන් ඉන්නේ අර අපි අර පැත්තේ ඉඳලා බලපු අසුපිනි ඇල්ලේ මුදුනේ. ඔය තව ටිකක් ඉස්සරහට ගියාම අර අතනින් අර ගලෙන් එහා පැත්තට ඇල්ල පල්ලෙහාට වැටෙනවා. ඉතින් මේ මහාවය මේ ප්‍රදේශයෙන් ආරම්භ වෙලා ඒ කියන්නේ මේ උඩුවැල්ල ප්‍රදේශයෙන් ආරම්භ වෙලා මෙහෙම ගලාගෙන ගිහලා අර්ණායක හරහා ඔය විදිහට මාවනැල්ල ඊළඟට කෑගල්ලේ ප්‍රදේශයෙන් ගලාගෙන දිගටම යනවා. එතකොට මේ උඩුවැල්ල ප්‍රදේශයේදී තමයි මේ අසුපිනි ඇල්ල නිර්මාණය වෙන්නේ. අතර මේ අසුපිනි ඇල්ල මීටර වලින් ගත්තොත් 93ක් විතර උසයි. යෝධ දිය ඇල්ලක්. ඉතින් මේ අසුපිනි ඇල්ල පාමුල වැටෙන තැන එතන හරස් කරලා ඒ වතුර අරගෙන ගිහිල්ලා තමයි පිරිසිදු කරලා පිරිපාදු කරලා ඔය අරණායක මාවනැල්ල කෑගල්ල කියන ප්‍රදේශ වලට නල ජල සැපයීම කරන්නේ. ඉතින් එහෙන් බලපුවම මේක ජාතක සම්පතක්. ඉතින් බොහොම වටිනා කියන ඇල්ලක්. මෙතෙන්ටම එන්න පුළුවන්. නමුත් එන අය බොහොම පරිස්සම් වෙන්න. පේනවනේ මෙතනින් එහාට මේ ප්‍රපාතයක් තියෙන්නේ. ඒ නිසා එන අය මෙතනින් එහාට යන්න එපා කියන එක තමයි මගේ උපදේශය. කොහොම ලස්සන තැනක්.
ඔන්න මම කිව්වනේ මේ අසුබිනියල්ලට නම හැදිච්ච විදිය ගැන මම ඔයාලට කියනවා කියලා. අතර මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා එක්තරා රජ කෙනෙක්. ඒ රජතුමාට ඉඳලා තියෙනවා බිසෝවරු ගණනාවක්. එතකොට මේ රජුරවන්ට යුද්ධයකට යන්න අවශ්‍ය වෙලා මේ රජුරුව බාරයක් වෙලා තියෙනවා යම් කිසියකින් Taman යුද්ධය ජයග්‍රහණය කරොත් මේ බිසෝවරු බිලිවෙනවා කියලා. ඉතින් ඒකට උත්තරයක් එයා කල්පනා කරලා තමයි ගිහින් තියෙන්නේ. මෙයා යුද්ධය ජයග්‍රහණය කරනවා. නමුත් මොකද්ද මේ උත්තරයක් කියන්නේ? එයා යන්න කලින් කියනවා යම් කිසියකින් මම දිනුවොත් මම එන්නේ මගේ කොඩියක් අරගෙන අන්නර පල්ලම් පැත්තෙන්. එහෙම આવොත් ඔබලට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම තරදුනොත් සුදු පාට කොඩියක් අරගෙන අස්වාරෝහකයෙක් වේවි. එහෙම වුණොත් උඹලට ජීවත් වෙලා වැඩකුත් නැහැ. ඕගොල්ලොත් මෙතනින් පල්ලයට පැනලා මැරෙන්න කියලා. ඒ පොරොන්දුව මත තමයි යන්නේ. ඉතින් රජතුමා යුද්ධ දිනලා මේ බිසෝවරු බිලිදෙන්න ඕන නිසා එයා කරන්නේ සුදු කොඩියක් අරගෙන ඉස්සෙල්ලාම අස්වාරෝහකයෙක් එවනවා. මේක දකින්න බිසෝවරු මෙන්න මේ ගල උඩ ඉඳලා Tamanගේ අස්තුවෙත් එක්ක මේ ඇල්ලෙන් පල්ලයට පැනලා සිය දිවි හානි කරගෙන තියෙනවා. ඉතින් අසුන් පැනපු ඇල්ල අසු පිනි ඇල්ල බවට පත් වුණා කියලා තමයි ජනවාරයේ සඳහන් වෙන්නේ. ඔන්න ඔකයි අසුපිනි ඇල්ලේ නම හැදිච්ච හැටි ගැන කතාව. අපි අසුපිනි ඇල්ල බැලුවා. අසුපිනි ඇල්ලේ කතාවක් දැනගත්තා. මම ආපහු අපේ ගමන යන්න අපි ආපහු යන්න ඕනේ. රේල් පාර හොයාගෙන. ඉතින් ගමන් ටිකක් අමාරුයි. නමුත් එන අයට ආවම හරි විනෝදජනකයි. ඒ වුණාට බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ වගේ තැන් වලට එනකොට. ආරංචි විදිහට මෙතනින් වැටලා කර්මයේ ජීවිතේත් නැති වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් දෙන්න තියාගෙන ඇවිල්ලා බොහොම පරිස්සමෙන් මේ දේවල් හිතලා අපිට තමයි ජීවිත ආරක්ෂාව ඇතුළු යන්න ඕන. අපි යන්න ආපු දිහාට. දැන් මේ අසුපිනි ඇල්ල බලන් දෙන කට්ටියට පාර කියන්න බැරිුණානේ. ඇත්තටම අසුපිනි ඇල්ලට එන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි කොළඹ පැත්තේ ඉඳලා එනවා නම් ඔය මාවනැල්ලට ඇවිල්ලා මාවනැල්ලෙන් අරණායකට ඇවිල්ලා අරණායකින් එන්න පුළුවන් ඔය මුඩගල පෙරවිල ඒ පැත්තේ අරණායක හරහා ඇවිල්ලා අසුපිනි ඇල්ලට එන්න පුළුවන්. නමුත් මේ මාර්ගය ටිකක් දුෂ්කරයි. වාහනයක් යන්න බෑ. වාහනයක් කිලෝමීටර් 2ක් විතර ඈතින් නවත්තලා එතන ඉඳලා අයින් තමයි යන්න වෙන්නේ. ඊළඟට මේ දැන් මම ආපු මාර්ගය මේක ගම්පලට ඇවිල්ලා ගම්පලින් මැණික්දිවල කුරුඳුවත්ත පාරේ ඇවිල්ලා උඩුවැල්ල හන්දියෙන් උඩුවැල්ල පැත්තට හැරිලා කිලෝමීටර් 5ක් විතර එනකොට එදින්ම මේ ඇල්ල උඩටම මේ පාරටම එන්න පුළුවන්. ඉතින් එන කට්ටියට ඔන්න පාරක් කිව්වා. එන්න ඇවිල්ලා පරිස්සමින් යන්න.